තියෙන ගුවන් ගමන් සිදුවෙන විදිහ විශේෂයෙන්ම අපිට අසරසි රට වන ඉන්දියාවට පේනවාද කොචින් වලට යන්න අපිට මේ වෙනකොට 1,30,000කට වැඩි ගාණක් යනවා. ඒ වගේම තමයි ගෝවා වලට 93,000, හයිඩ්‍රාබාද් වල 84,000, විශාඛපට්ටනම් වලට කොල්කතා වලට 88,000, ඊට පස්සේ මුම්බයි වලට 1,06,000 ඔය වගේ තමයි ඇත්තටම අපිට මේ අපේ අසල්වැසි රටට යන්න තියෙන්නේ. ඇත්තටම මෙතනදී විශේෂත්වය තමයි මේ ඉන්දියාවට යනකොට අපිට චෙන්නයි වලට රුපියල් 70,000ක් යනවා. ඒ අතර ඉන්දියාවට යනකොට අපිට මේ තරම් මුදලක් ගෙවනවා. විශේෂයෙන්ම වැඩිම ගාණක් ගෙවන්නේ ලංකාව එයාපෝට් එකෙන් පිට වෙන්න. ඒකට රුපියල් 47,000ක් 48,000ක් 51,000ක් 45,000ක් වගේ ගාණක් සමහරක් වෙලාවලට සමහරක් ගුවන් ගමන් තියෙන වෙලාවල් එක්ක ගුවන් යානේ පිටත් වෙන වෙලාවත් එක්ක වෙනස් වෙනවා ඒක. හැබැයි ඒක ඉන්දියාවෙන් ඉඳන් එනකොට 30,000කට වගේ 29,000කට වගේ අඩු වෙනවා. හරි. ඉතින් ඒකෙදි මේ පවතින තත්ත්වයක් එක යෝක යුද්ධමය තත්ත්වයක් එක තෙල් මිල වැඩිවීම තුලම නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මේක සිද්ධ වෙන්නේ ලංකාවේ ගුවන් තොටුපළේ කළමනාකරණය සඳහා ගොඩක් අන්න ඒ දේවල් වලදී ගොඩක් දේවල් තියෙන තැන අන්න ඒ දේවල් වලට අය කරන ගාස්තුව ඉතා ඉහළ මට්ටමක පවතිනවා ඉන්දියානු ගුවන් තොටුපළ වලට වඩා. එතකොට ඒ නිසා තමයි මේ ගුවන් මගීන්ට වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙන්නේ. මේ වෙනකොට අතන අපි දන්නවා සිංහල අවුරුදු නිවාඩුව තියෙනවා. මේ නිවාඩුවට ලංකාවෙන් ගොඩක් කට්ටිය විදේශ සංචාර වලට යනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ සංචාර වලට යනවා. ඉතින් මේ කට්ටියට මෙන්න මේ අවස්ථාවේ විශේෂ සංචාර සංවිධානය කරන අය දරුවෝ බලන්න යනවා නම් කවුරු ඉන්දියාව වෙනත් ගමනකට යනවා වෛද්‍ය සේවාවන් ලබා ගන්න සමහරක් උදවිය යනවා. ඒක අයට ලොකු අපහසුතාවයක් වෙනවා. හැබැයි මේකට සාපේක්ෂව බලන්න මේ අනිත් රටවල් වලට ලංකාවේ ඉඳලා අනිත් රටවල් වලට තියෙන ගමනාන්තයන් වලට වියදම හරිම අඩුයි. ඊට සාපේක්ෂව ගත්තාම මේ වියදම හරිම අඩුයි. 1,78,000 1,79,000 2,06,000 ඒ වගේ. හැබැයි අපි ඉන්දියාවේ සමහරක් ගමනාන්තයේදී අපි 1,37,000ක විතර වගේ ගෙවන්න ඕනේ තියෙනවා. නමුත් මේ උඩට යනකොට ඒ කියන්නේ නැගෙනහිර කලාපීය රටවල් වලට යනකොට උතුරු නැගෙනහිර කලාපීය රටවල් වලට යනකොට ඒක පොඩ්ඩක් වෙනස්. ඒක ගොඩක් අඩු වෙන තමයි තියෙන්නේ. සිංගප්පූරුවට මෙතන අපිට පෙන්නන්නේ ඉතාලම අඩු ගාණක් 1,34,000ක් වගේ ගාණක් තමයි අපිට පෙන්නන්නේ. හැබැයි අපි මේ ළඟම රටවල් වලට ළඟම ඉන්දියාවට යද්දී අපිට ඒක විශාල ගාණක්. ඒ වගේ තමයි මාල්දීවන්ට 91,000ක්. ඉතින් අපේ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ඉන්න ඔය වගේම මාලදීවෙන් ජාතිකයෝ අතිවිශාල ප්‍රමාණයක් ලංකාවට එනවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා. ඒ වගේම බොහෝ දේවල් වලට මේ ලංකාවේ ඉඳන් තමයි ගමන් වාර මේ මාල්දීවයින් හරහා සිදු වෙනවා. ඉතින් මේ ආසියානු කලාපයේ අපිට යන්න තියෙන ළඟම රට යන්න පහසුම තැන. හැබැයි එතෙන්දි වෙන්නේ මේ පෝට් හැන්ඩලින් චාර්ජ් එක හරි ඉහළ මට්ටමක තියෙනවා. ඒ නිසා මේ තමයි වැඩියෙන් අතර මේක පොඩ අඩු කරලා මේ වෙලාවේ ගුවන් මගීන්ට සහනයක් දෙන්න පුළුවන් නම්. හැබැයි මේ වගේ ලෝක යුදමය තත්ත්වයකදී මේට වඩා තමන්ගේ පාරිභෝගිකයන් ගැන ශ්‍රී ලංකන් එකත් හිතන්න ඕනේ. ඒ වගේම ලංකාවේ ආණ්ඩුවත් මේවා ගැන මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. කොහොමද අපි අපේ ගුවන් මගීන්ට මේ පහසුකම සලසන්නේ කියන එක. විශේෂයෙන්ම මේ ඉන්දියාවේ බොහෝ ගුවන් තොටුපළවල් තියෙනවා. අපි ඒවට යද්දී මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක සමහරක් සංචාරක ගමනාන්තයන් වලට යන එක නවත්තලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ චෙන්නයි කියන්නේ නිතර ශ්‍රී ලංකන් එකේම ගුවන් ගමන් වාර 3ක් විතර දවසකට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දල වශයෙන් ගත්තොත් මගීන් 700ක් අවමේ මගින් 700ක් මේ ශ්‍රී ලංකන් එක හරහා මේ හුමාරු වෙනවා එක පැත්තකට. දෙපැත්තටම ගත්තොත් එහෙම 1500කට ආසන්න හෝ ඊට ඉහළගයක් ගන්නවා ඇති.